ඉතින් අදත් ඔය එකතුලා ඉන්න අපේ සගා ටෙක්නික් YouTube channel එකත් එක්ක. ඉතින් අද අපි කතා කරනවා unbox and review වීඩියෝ එකක් ගැන. ඉතින් ඔයා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැම්මම පල්ලෙහා තියෙන subscribe button එක touch කරලා අපේ channel එක subscribe කරන්න. ඒ වගේම අමතක නොකර bell icon එක all දාලා තියාගන්න. අපි අලුතෙන් වීඩියෝ එකක් ගෙනාවුවාට අපෙන් notification එකක් එයි. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් Fantech brand එකේ කියන P51 combo pack එක තමයි දැන් මේ මගේ අතේ තියෙන්නේ. ඉතින් අපිට මේකේ headset එක, ඒ වගේම keyboard එක, mouse එක මේ හැමදේම මේ combo pack එකේ අපිට එන නිසා අපිට මේක සාමාන්‍යයෙන් budget එක අඩුවෙන් මේ හැමදේම ඒකට මේක අපිට බලා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි තනි මේ headset එකක් ඊට පස්සේ gaming mouse එකක්, gaming keyboard එකක් අපි කඩේ මිලදී ගන්න ගියොත් අපිට ලොකු බජට් එකක් යනවා. හැබැයි අපිට මේ power bundle එකේ නැත්නම් මේ 5-in-1 power bundle එකේ මේ හැම දෙයක්ම මේක අන්තර්ගත තියෙන හින්දා අපිට මේක ඉතාමත් cost එක අඩුවෙන් වෙළඳපොලෙන් මිලදී ගන්න පුළුවන්. right. ඉතින් ඔයාලට මේක ගත්තට පස්සේ මේක අපිට RGB gaming headset එකක්, ඒ වගේම headset එකේ stand එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම හොඳ RGB keyboard එකක්, ඒත් එක්කම අපිට RGB gaming mouse එකක් සහ gaming medium mouse pad එකක් අපිට මේකේ බලා ගන්න පුළුවන්. right. ඉතින් අපි box එකේ පොඩ්ඩක් background එකට ගියොත් එහෙම box එකේ තියෙනවා headset එක ගත්තට පස්සේ headset එකේ මෙතන features බලා ගන්න පුළුවන්. ඒ වගේම RGB keyboard එකේ features බලා ගන්න පුළුවන්. ඒත් එක්කම අපිට මේකේ medium mouse pad එක තමයි මේකේ අපිට එන්නේ. ඒ වගේම අපිට මේකේ mouse එකේ features බලා ගන්න පුළුවන්. ඉතින් headset එක ගත්තොත් එහෙම headset එක RGB colors වලින් තමයි අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ මේකේ. ඒ වගේම keyboard එක ගත්තොත් එහෙම මිලිමීටර් 104 නැත්නම් මිලිමීටර් 440 size එකේ keyboard එකක් අපිට මේක බලා ගන්න පුළුවන්. ඒත් එක්කම medium mouse pad එකක් අපිට මේක බලා ගන්න පුළුවන්. ඒත් එක්කම RGB colors වලින් තියෙන DPI 200 සිට DPI 7200 වෙනකම් gaming mouse එකක් අපිට මේකේ බලා ගන්න පුළුවන්. ඉතින් අපි box එක unbox කරන් බලමු මොන වගේ විදිහටද අපිට මේක එන්නේ කියලා. ඉතින් box එක unbox කරද්දී අපිට මේ විදිහට මේකේ කොටස් වශයෙන් තමයි අපිට මේක packing කරලා එවලා තියෙන්නේ. right. ඉතින් ඔයාලට මේ කොටසේ keyboard එක බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ කොටසේ headset එක සහ මෙතන තියෙනවා mouse pad එක. ඒ වගේම mouse එක තවත් වෙනම box එකක තමයි අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ. අපි ඉතින් ඉකින් එක මේකෙන් අරගෙන බලමු. ඉතින් ඔයාලට මුලින්ම මේ විදියට gaming headset එක බලා ගන්න පුළුවන්. ඉතින් අපිට headset එක ගත්තට පස්සේ මෙන්න මේ විදිහේ gaming headset එකක් තමයි එන්නේ Fantech logo සහිත. right. ඉතින් ගත්තොත් එහෙනම් අපිට මේකට වෙනම තව කේබල් එකකුත් බලා ගන්න පුළුවන්. right. ඉතින් අපි මෙන්න මේ කේබල් එකට මේක plug කරගෙන අපිට USB port එකකුයි, ඒ වගේම hand port එක සහිතව මේක අපිට laptop සහ PC වලට සවි කර ගැනීමට හැකියාවක් තියෙනවා. මේ විදිහට අපේ headset එකේ stand එක බලා ගන්න පුළුවන්. ඉතින් headset එකේ stand එක ගත්තොත් එහෙනම් අපිට ඒක කොටස් දෙකකට තමයි මේකේ packing කරලා එවන්නේ. right. ඉතින් අපි බලමු කොහොමද මේ headset එකේ stand එක හරියට සවි කරගන්නේ කියලා. ඉතින් ඔයාලා ගත්තට පස්සේ මෙන්න මේ විදිහට මේක තියලා මෙතනින් ක්ලික් කරගන්න තමයි තියෙන්නේ. ඒකත් එක්ක මේක මෙහාට කඩාගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට headset එක සවි කරගන්න පුළුවන්. right. ඊට පස්සේ බලමු අපි අපේ RGB keyboard එක විතරක් බලමු. right. ඉතින් ඔයාලා මෙන්න මේ විදිහට තමයි ඔයාලට මේකේ keyboard එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් USB port එක සහිතව මේකේ අපිට හොඳ RGB keyboard එකක් මේකේ බලා ගන්න පුළුවන් Fantech brand එකේ. right. ඉතින් අපි ඊට පස්සේ බලමු අපේ mouse එක, අපේ gaming mouse එක කොහොමද දෙන්නේ කියලා. ඉතින් gaming mouse එක ගත්තොත් එහෙම ඔයාලට මේක බලා ගන්න පුළුවන්. mouse එක තවත් වෙනම packing විදිහට packing වෙලා තමයි මේකේ mouse එක අපිට මේකේ pack කරලා එවන්නේ. right. ඉතින් වෙනම box එකක mouse එක අපිට මේක බලා ගන්න පුළුවන්. ඉතින් ඒකත් එක්ක අපිට හොඳ මේ විදිහේ quality හොඳ gaming RGB mouse එකක් බලා ගන්න පුළුවන්. right. ඉතින් ඒ වගේම DDI controller එකක් සහිත right හොඳ gaming USB port එකක් සහිත mouse එකක් අපිට මේකේ බලා ගන්න පුළුවන්. හරිද? ඉතින් ඒ වගේම තමයි අපිට හොඳ quality right අපිට ඒ වගේම තමයි හොඳ quality medium mouse pad එකකුත් මේකේ බලා ගන්න පුළුවන් Fantech logo එක සහිත. right. ඉතින් Fantech logo සහිත හොඳ medium හොඳ quality අපිට මේ විදිහට බලා ගන්න පුළුවන් Fantech brand එකේ එන mouse pad එක. right. ඉතින් බලමු
මේකේ මේ කීබෝඩ් එක සහ හෙඩ්සෙට් එක ඒ වගේම මවුස් එක කොහොමද USB port වලට සවි කරාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ කියලා. right ඒ වගේම අපිට මේකේ user manual එක මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. right අපිට මේකේ හැම දෙයක්ම අපේ gaming headset එක, keyboard එක, mouse එක ඒ හැම දෙයක්ම කොහොමද හරියටම සවි කරගන්නේ කියලා මේකේ කියන එක අපිට විස්තර කරලා තියෙනවා රූප සටහන් එක්කම. හරිද? ඉතින් අපි බලමු අපි මේ unbox කරගත්ත හැම item එකක්ම USB port වලට සම්බන්ධ කරලා අපිට මොන විදිහේ RGB colors ඉඳ බලා ගන්න පුළුවන් කියලා. right ඉතින් අපි බලමු අපේ RGB keyboard එක අපේ laptop එකට plug කරගෙන කොහොමද මේකේ colors අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ කියලා මේ features එක. right ඉතින් ඔයාලට ඔන්න ඔය විදිහට මේකේ features බලා ගන්න පුළුවන් RGB colors එකෙන් හොඳ gaming keyboard එකක් Fantasy brand එකේ කියන අපිට 5-in-1 combo pack එකේ මෙන්න මේ විදිහට තමයි අපේ gaming keyboard එක බලා ගන්න පුළුවන් වෙන්නේ. right අපි next බලමු ඊට පස්සේ අපි බලමු මොන විදිහට අපිට අපේ gaming මෙන්න මේ mouse එක බලා ගන්න පුළුවන් වෙන්නේ කියලා. right ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට තමයි අපිට මේක අපේ බලා ගන්න පුළුවන් වෙන්නේ RGB colors සහිතව අපේ තියෙන gaming mouse එක ඔයාලා බලාගත්තා මේ විදිහට හොඳ colors එකකින් ඒ වගේම හොඳ TDI control එකකින් මේ mouse එක සමන්විත වෙනවා. right අපි ඊට පස්සේ බලමු අපේ headset එක කොහොමද අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ කියලා. right ඉතින් අපිට අපේ gaming headset එක මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. අපේ keyboard එකට plug කරගත්තට පස්සේ ඉතින් ඔයාලට front edge logo සහිතව මේ විදිහට හොඳ gaming headset එකක් බලා ගන්න පුළුවන්. ඉතින් අපේ gaming microphone එක මෙතන තියෙනවා. මේ mic එක මෙතන තියෙනවා. ඒ වගේම මෙතන අපේ wireless port දෙක තියෙනවා. මේ විදිහට අපි මේක laptop එකට plug කරගත්තට පස්සේ අපිට මේ විදිහට red color එකෙන් තමයි අපේ gaming headset එක බලා ගන්න පුළුවන් වෙන්නේ. right ඉතින් මේ ටික අපි බලමු plug කරගත්තට පස්සේ මොන වගේ look එකකට තියෙන්නේ කියලා. right ඉතින් අපේ gaming keyboard එක ඒ වගේම mouse එක right mouse pad එක වලගත්තා ඒ වලට ඒ වගේම අපේ headset එක සහ headset stand එක වලගන්න පුළුවන්. right ඉතින් මම හිතනවා අද වීඩියෝ එක අනිවාර්යෙන්ම ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් වීඩියෝ හොඳ නම් අනිවාර්යෙන්ම like එකක් දාගෙන යන්න. ඒ වගේම වීඩියෝ එක අමතක නොකර share කරලා comment එකක් දාගෙන යන්න. ඒ වගේම තාමත් channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන්ම මගේ channel එක subscribe කරලා අනිවාර්යෙන්ම bell icon එක all දාලා තියාගන්න. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් ඉක්මනට අපි හම්බ වෙමු.